Hi guys, ඉතින් අද පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඉතින් play ගන්න හදන්නේ ඉතින් Rock Hero Vice Town කියන game එක. ඉතින් අද ඉතින් මේ game එකේ යුද්ධ ටැංකිය අරන් ඉතින් මුළු නගරෙම භීෂණයක් ඇති කරන්න තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි යන් වීඩියෝ එකට අපි play කරලා බලමු. ඉතින් අපි යුද්ධ ටැංකිය ගාවට යන්න ඉතින් වාහනයක් ගමු. ඉතින් පොලිසියම වට්ටලා පොලිසිය වාහනයක් අරන් ඉතින් යුද්ධ ටැංකිය ගාවට තමයි යන්න හදන්නේ. ඉතින් එතන ආරක්ෂාව තර කරලා තියෙන්නේ. අපි ආරක්ෂාව බිඳහෙලන්නත් ක්‍රමයක් මම හොයාගත්තා. ක්‍රමෙත් තරම් අපි යනවා යුද්ධ ටැංකිය ගන්න. ඔය ඉතින් අපි යුද්ධ ටැංකිය තියෙන තැනට ආවා. ඉතින් මෙතන ආරක්ෂාව තර කරලා තියෙන්නේ. අර පොලිස් කාර්යයක්ද කොහෙද ඇවිල්ලා වාහනේ හැප්පෙන්නවා පයින් එක ගහලා ඉතින් ආරක්ෂාව ගැම්මටම තර කරලා තියෙන්නේ. ඉතින් ඒකට මං තුවක්කුවක් හොයාගත්තා. ඒ තුවක්කුවෙන් වෙඩි තිබ්බහම ඒ ළඟ ඉන්න මිනිස්සු නැටෙනවා. ඕම් බලන්න. දැක්කද? යුද්ධ ටැංකිය ආරක්ෂා ගන්න ඉන්න මිනිස්සු නටනවා. අන් අරුවට හරියට වැදිලා නැහැ. ඒකින්ද ආයෙ බොමු යුද්ධ ටැංකියත් උඩ පැන පැන නටනවා. ඉතින් ඒ තුවක්කුවට යුද්ධ ටැංකියට නැගගත්තා. ඉතින් හතර වටේට දැන් වෙඩි තියෙනවා. මිසයිලත් ගහනවා. ඉතින් එපා වෙන අප මේ යුද්ධ ටැංකිය ගත්තාම දැන් ඉතින් හෙලිකොප්ටර් යුද්ධ ටැංකි රෝබෝලා හැම එකම මගේ පස්සෙන් පන්නනවා යුද්ධ ටැංකිය ගත්තාම. ඉතින් බලන්න විස්තරහට දාගෙන වෙඩි තියෙනවා මට. ඉතින් මාත් ඔහෙ දාගෙන හතර රතේ තියෙනවා. මේ යුද්ධ ටැංකිය හරවන්නත් අප්පා වෙන වෙලා යනවා අප්පා. යන්නේ සමහර ලාවට මේ ඒකේ හරියට හරවන්න අමාරුයි ටිකක්. ආටෝ පොලිස් කාරයා තප්පන් ගිහිල්ලා අන්තිමට යුද්ධ ටැංකියත් තැප්පුණා කොහොමද නැති කණුවක. මං හෙලිකොප්ටරයක් ඇවිල්ලා ඉතින් මනුස්සයවත් යට කරගෙන ගියා. යුද්ධ ටැංකිය දාගෙන ආටෝ රෝබෝලත් එනවා. ඉතින් චුට්ටක් නගරේ පැත්තට යන්. මේ හරිය ඉතින් ගිහිල්ලා පාලෙමෙන් එහා පැත්තේ අර කන්ටේනර් පෙට්ටිය වල භීෂණයක් ඇති කරලා උඩ නෑ නගරේ බද්ද තමයි භීෂණිය ඇති කරන්න ඕනේ. ඒකින්ද අපි යන්නේ නගරේ පැත්තට දැන්. මේ යුද්ධ ටැංකිය යන්න අමාරුයි අප්පා හෙනට. පොලිස් කාර්යයක් මං ගියා. අද පොලිස් කාර් කුට්ටු කරනවා මම අල්ලගෙන. යුද්ධ ටැංකිය මිසයිල දානවා. ඉතින් ඩුම් ගන්න. එන රොබෝ කාර් එක පොලිස් එන්න කලින් රොබෝ කෙනෙක් වෙන්න කලින් ඉවරයක් කරනවා. ඉතින් හෙලිකොප්ටරේට දැන් තියමු අපි. එමෙක් ගන්න අමාරුයි අප්පා මේ හෙලිකොප්ටරේට. ගන්න ඉතින් හෙලිකොප්ටරේ කුඩු පොලිස් වාහන කුඩු හැමදේම කුඩු කිව්වට හැමදේම කුඩු වෙන්නේ නැහැ. බිල්ඩින් එහෙම කුඩු ගන්න බෑ. පොලිස් වාහනයි මිනිස්සුයි වාහන මිනිස්සු කුඩු ගන්න බෑ. අලු කරලා දැම්ම හැකි. වාහන නම් කුඩු කර හැකි. කුඩු කරන්න බෑ. ඒවත් පුච්චලා දානවා වගේ තමයි. ඉතින් කුඩු කරපුවාම ඉතින් අපිට උයලා කන්නේ. ටිකක් අර පැත්තට යන්. මේ පැත්තේ ඉඳලා හරියන්නේ නැහැ. නගරේ මේ පැත්තකනේ. තව රොබෝ කෙනෙක් ඉතින් එපා එන අප මේ රොබෝලත් එක්ක. හෙලිකොප්ටරේකුත් දැන් ඇවිල්ලා ඉතින් මහවා දැක්ක අප්පා මේවා. හෙලිකොප්ටරේට එම් එක ගන්න තියන්න ටිකක් අමාරුයි ඒකලා. මේ යුද්ධ ටැංකිය උඩටම එනවනේ. එතකොට එම් එක ගන්න අමාරුයි. ඒත් ඉතින් හෙලිකොප්ටරේ කුඩු ඉතින් ගාන්ට එම් එක අරන් තිබ්බා. පොලිස් කාරයෙකුත් එනවා. ඒකට තියමු. පොලිස් කාරයා අලු දූවිලි වෙලා ගියා. ඉතින් පාලෙමෙන් එහා පැත්තට යන්. පොලිස් කාරයෙක් එනවා. ඒකට තියන්න ඕනේ නැහැ. පවුනේ. නැක්කු තියමු. පොලිස් කාරයෙක් ඉතින් කුඩු වෙලා ගියා.
තව එකක් එනවා ඒකට අයියෝ වැදුන්නේ නෑනේ කමන්නේ පොලිස් කාරවලට පිස්සුද කොහෙද අප්පා පිස්සු වැඩි වෙලා අර ඔහේ යනවා අප්පා ආයි හෙලිකොප්ටරයක් ආවා අප්පා වාතයක් අප්පා මේ යුද්ධ ටැංකිය ගත්ත ගමන් හැමදේම එනවා මාව නවත්තන්න ඉතින් නවත්තන්න බෑ තේරුම් ගන්න පොලිස් රෝබෝකාරයක් ඉතින් වුංගල් ජම්ප් එකක් දාගෙන ආවා ඉතින් ජම්ප් එක දාගත්තට වැඩක් නෑ ඉතින් අනිත් පැත්තට කන්න වෙනවා අපට විශ්වලෑන්ඩ් ඉතින් වැඩිල්ලක් වැදුණා වැපුවට චූටි රොබෝලත් එක්ක එපා වෙනවා අප්පා නිල් පාට එළි විදිනවා දාගෙන රුව නැගිටිද නැති වෙන්නේ නැගිටින්නේ නැති වෙන්න මෙතන තිබ්බනේ මේ චූටි රොබෝ කෙනෙක් ඇවිල්ලා වද දෙනවා දාගෙන අයියෝ ආයි හෙලිකොප්ටරයක් ආවා අප්පා තියලා දාමු ටක් ගාලා හැරවියන් යුද්ධ ටැංකියකුත් ඇවිල්ලා ඔලි වැඩි දැකෝ බෝම්බ ගහන්නේ බෝම්බ නේ මිසයිල සැල ගහන්න එපා ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒම් එක අරන් ගහන්න බලමු හෙලිකොප්ටරේට ඒම් එක ගමු තිබ්බා ඉතින් හෙලිකොප්ටරේ කුඩු වෙලා ගියා ඉතින් ගැම්මටම අකෝ අර පොලිස් කාරුවට පිස්සුද යකෝ මට වඩා නගරේ නාශා පොලිස් කාර් කරනවා අර වැටවල් හිටන් කඩනවා මාත් කඩනවා ඒක වෙනම කතාවක් මං තරම් කරන්නේ යකෝ පොලිසිය ඕන නගරය ආරක්ෂා ගන්න උනුත් නගරේ කුඩු කරනවා දාගෙන මෝඩ හරක් ටික උන් පොලිසියට පත් කරේ මොකටද දන්නේ උන් වැටවල් කඩාගෙන යනවා පාර ඵලයන්කෝ යද්දි මුකුත් දැන් නිකන් පොලිස් ආපුවා ආව හෙලිකොප්ටර් මහ වාතයක් වුණානේ එපා එනවා මේ හෙලිකොප්ටරුත් ඇවිල්ලා වද දෙනවා පාඩුවේ ඉන්න දෙන්න අර යුද්ධ ටැංකිය කොහෙද දන්නේ නෑනේ ඒක මගේ නත් මට ඒකට ගහන්නත් අමුතු වුණානේ යුද්ධ ටැංකිය නේ ප්ලේන් එක අර තියෙන්නේ ඕකට අද ගහනවම අතේ තියලා ගහන්නේ මේ ගණින් තිබ්බා වැදුනා හෙලිකොප්ටරේ කුඩු කාර් එකත් කුඩු යුද්ධ ටැංකිය කොහෙද දන්නේ නෑනේ ඒක මගේ වුණා මේ පොලිස් කාර් පොලිස් රොබෝ කෙනෙක් නේද ඌටත් ඉතින් තියලා දැම්මා තව පොලිස් කාර් එනවා උන් කොහේ යනවද මන්දර 18 වංගුව ගහනවා වගේ ආයෙන හරිම මාන්දවික පොලිස් කාරුව අප්පා ආයෙ හෙලිකොප්ටරයක් ඇවිල්ලා අප්පා මහ වාතයක් වුණානේ මේක අයියෝ වැදුන්නේ තියන් ආයෙ තින් හෙලිකොප්ටරේ කුඩුවා ඉතින් යුද්ධ ටැංකිය යනවා අයියෝ එකපාරට රෑත් වුණාද ඒක මම යුද්ධ ටැංකියට රෑ වෙලා කන මම දවල් අරන් තියෙන යුද්ධට කාලයක බෝම්බ ගහන්නේ මා හතර වටෙන් වට කරලා යකෝ රොබෝලා යුද්ධ ටැංකිය බෝම්බයි හෙලිකොප්ටරයක් විතරයි අඩු හෙලිකොප්ටරේ දාපුවම ඒකත් හරි යුද්ධ ටැංකිය අපිට බෝම්බ ගහ බෝම්බනේ මිසයිල ගහනවා යුද්ධ ටැංකියට ගහපන් යකෝ යෝ මේ රොබෝලා ඉල්ල වද දෙනවනේ පළ රොබෝ යන්න ඒ උට වදින්නෙත් නෑ මොනවද කොයි මම දැක්කේ නිකන් මේ ඕන්න එක්කත් ආපුවාන් අඩු හෙලිකොප්ටරේකුත් ආවනට කීතරා යුද්ධ ටැංකියට ගහලිමු යෝ හරියට එම් එක ගන්න බෑ අප්පා මෙතන රෑ වෙලා පේන්නෙත් නෑ ආයෙත් යුද්ධ ටැංකිය කුඩු කරලා දැරි හෙලිකොප්ටරේ අවසානයේ තමා එම් එක ගමු හෙලිකොප්ටරේ කුඩු කරමු ඒකත් විතරයි පොලිස් කාර් එක මොකටද නිකන් තියන්නේ ඒකත් කුඩු කරමු
තියෙන හැමදේම කුඩු කරමු. අපෝ අර ගොන් රොබෝ කෙනෙක් ඇවිල්ලා නිල් පාට එළි විදිනවා. ලේස කිරින විදෙනවා අපිට. දැන් හෙලිකොප්ටරයක්වත් නැහැ වගේ. අපෝ පොලිස් කාර් නම් ඉන්නවා හොඳට. රොබෝට එම් එක ගන්න මාරිය අප්පා ඒක දගලනවා දාගෙන. පොලිස් කාර් නම් ඊසි එක අපෝ ආයි පොලිස් රොබෝ කෙනෙක් ඇවිල්ලා. මොකද නේද වන්ද යුද්ධ ටැංකියට ගුන්ට ගහන්න බෑ. අම්මා කාදයකෝ අරහෙන් යුද්ධ නෑ අපෝ හෙලිකොප්ටරයකුත් ඇවිල්ලා යුද්ධ ටැංකියකුත් ඇවිල්ලා මේ මාව නවත්තන්න දැක්කනේ. යුද්ධ ටැංකිය කුඩු කරනවා ඉතින් යුද්ධ ටැංකිය මම තල්ලා පොඩි කරලා දානවා දවලුත් වෙලා ඉතින් එක්කනේ ඉතින් මං යුද්ධ ටැංකිය අරන් දවසකුත් ගත වෙලා අපෝ පොලිස් රොබෝලා යුද්ධ ටැංකියට පයින්නක් ගැහුවා කොමු යුද්ධ ටැංකිය උඩ ගියා. එහෙම කරපො මේ රොබෝ ජීවතුන් අතර තියන්නේ මම යුද්ධ ටැංකිය නම් කුඩු වුණානේ මොනවුනත් පව් අප්පා යුද්ධ ටැංකිය. අපෝ නිල් පාට රොබෝලා ඇවිල්ලා මහා වද්ද දෙනවා නිල් පාට නෙවෙයිනේ අමුතු පාටක්. පොලිස් කාර් නම් එනවා අපෝ හෙලිකොප්ටරයකුත් ඇවිල්ලා මහා වාත වුණානේ ඉතින්. වාත වෙන්න එපා ඉතින් ඔයාලා අපෝ දැන් නම් මැරෙයිද අනේ මැරෙන්න නම් එපා. අව තියන් තක්කාලේ තියා අයියෝ අප්පා you dead. ඉතින් කවන්නේ ඉතින් මුළු නගරෙටම භීෂණයක් දුන්නා ඉතින් අපි ගැම්මටම ඉතින් නාන ඉතින් ගැම්ම මුළු නගරෙම භීෂණයක් කරා ඉතින් රොප් හීරෝ අපි රොප් විලන් කරලා වෙන්නවා ඉතින් ආදට ඉතින් වීඩියෝ එක ඉවරයි ඉතින් subscribe කරලා නැත්තම් subscribe කරගන්න ඉතින් like කරලා නැත්තම් දැම්ම like කරන්න ඉතින් ආදට වීඩියෝ එක ඉවරයි ඉතින් bye.